ආයුබෝවන් මං අද ඔයාලට අරගෙන ආවේ අලුත් අවුරුදු නැකත් සීට්ටුව. ඉතින් ළඟ ළඟ අලුත් අවුරුද්දට හරියටම තව දින 22යි තියෙන්නේ. ඉතින් මං හිතුවා මගේ සිංහල සහ හින්දු යාළුවන්ට මේ නැකත් සීට්ටුව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. අපි එහෙනම් බලමුකෝ චාරිත්‍ර මොනවාද කියලා. නව සඳ බැලීම. අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මාස 30 වන ඉරිදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මාස 1 වන බ්‍රහස්පතින්දා දිනද නවසඳ බැලනු මැනවි. පරණ අවුරුදු සඳහා ස්නානය. අප්‍රේල් මාස 13 වන ඉරිදා දින දෙවුල්පත් විශ්වමිශ්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව. අප්‍රේල් මාස 14 වන සඳුදා දින පූර්ව භාග 3:21ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. පුණ්‍ය කාලය. අප්‍රේල් මාස 13 වන ඉරිදා දින අපරභාග 8:57 සිට පසු දින එනම් 14 වන සඳුදා පූර්ව භාග 9:45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මාස 13 වන ඉරිදා දින අපරභාග 8:57ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මාස 14 වෙනි සඳුදා පූර්ව භාග 3:21 සිට 14 වෙනි සඳුදා පූර්ව භාග 9:45 දක්වා පහත සැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි. ආහාර පිසීම. අප්‍රේල් මාස 14 වන සඳුදා දින පූර්ව භාග 4:04ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොනවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විලඳ පිළියෙල කර ගැනීම මැනවි. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය. අප්‍රේල් 14 වන සවුන්දා පූර්ව භාග 6:44ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි. හිස තෙල් ගෑම. අප්‍රේල් 16 වෙනි බදාදා පූර්ව භාග 9:04ට පච්ච වර්ණ හේවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹපත්ද පයට කොළොම්පත්ද තබා කොහොඹපත් නානු මිශ්‍ර තෙල් ගා ස්නානය කිරීම මැනවි. රැකී රක්ෂා සඳහා පිටත්ව යාම. අප්‍රේල් 17 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:03ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කොට උතුරු දිශාව බලා පිටත්ව යාම මැනවි. ඉතින් මේ නැකත් සීට්ටුවේ ෆොටෝ එකක් මම channel එකේ දාලා තියන්නම්. ඔයාලා එතනින් අරගන්න. ඒ වගේම එදා පාර අවුරුදු චාරිත්‍ර කරන්න බලන් ඉන්න හැමෝටම තමන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.